අංකල් ඇන්ටි කියන පාදඩ ගෑනුවා බැල්ලිගේ දූල පුතාලා අපේ රටේ ඉන්න අවුරුදු 40ට 45ට කිට්ටු සමහර පාදඩ ගෑනුවා ඒ විදියෙම සමහර පිරිමිත් මැදි වයස පසු කරමින් ඉන්න අයට ඇන්ටි නැත්නම් අංකල් කියලා කතා කරනවා. මේ අයගේ කතාව ඉස්කෝලේ යන ළමයි වගේ. සමහරු මාමා, නැන්දා, අම්මා, තාත්තා කියලා ව්‍යාජ නෑකම් වලිනුත් අමතනවා. එහෙම කියන්නේ Taman හරිම ලාබාලයි වැඩි නාකී කියලා දැනෙන්න. මේ පාහර ඇමතුම කරන ගෑනු ගොඩක් ඉන්නවා. ගෑනු වගේ සමහර පිරිමිත් ඉන්නවා. මේ අසිකිත නින්දා සහගත ඇමතීම සමහර මුස්ලිම් හා දෙමළ මිනිස්සුත් පුරුදු වෙලා. වසර 10කට විතර පෙර ඒ අය ඇමතුවේ ගෞරවාන්විත විදියට. දැන් ඉන්න අය නම් අර අවලන් ජඩ පහත් භාෂාවෙන් තමයි අමතන්නේ. මේ මාය අමතන්නේ පුජ්‍යලයට නෙවි. එයාගේ වයසට. ඒ නිසයි ඒක අවලං අසිකිත ඇමතුමක් වෙන්නේ. Tamanට වඩා වැඩිහිටි අයෙකුට අහංකාරකම නිසා කතා කරන්න දන්නේ නැති අසමජ්ජාති ජඩ නීච අදමයන් ජීවත් වන රටක් මේක. තමාගේ අසල්වැසියනුත් නොවේ නම් ඥාතිත්වයකුත් නැත්නම් මොකටද මෙහෙම බොරු ඇමතීම්? බස් එකක යන නාඳුනන වැඩිහිටියෙකු සමහර කොන්දොස්තරවරුන්ට මාම වෙන්නේ ඇතැම් මුස්ලිම් අය අංකල් කියන්නේ මොන ඥාතිත්වයක් තිබිලද? මේවට කැමති අයත් ඇති. හැබැයි හැමෝම නෙවි. කලකට පෙර බස් කොන්දොස්තර මහත්වරු තමයි ඔය ඇන්ටි අංකල් භාෂාවෙන් කතා කළේ. දැන් ඒ මහත්වරු ගොඩක් සීලාචාරයි. ආචාරශීලී, ගෞරවාන්විතයි. ඇතැම් ගුරුවරියන් සමහර ග්‍රාම නිලධාරිනියන් සමෘද්ධි හා ආර්ථික සංවර්ධන නිලධාරිනියන් අතරත් අර විදිහේ තුපහි පාදඩ ගෑනු ඉන්නවා. ඒ අය ඉස්කෝලේ යන ළමයින්ගේ වයස කියලා හිතාගෙන උමතු අහංකාර හැඟීමෙන් ඉන්න ගෑනු වර්ගයක්. දීප ව්‍යාප්ත සේවා ආයතනවලට පෞද්ගලික රෝහල් වලට ගියාම පේනවා ඒවයේ ඉන්න නව යොවුන් යුවතියන් කාගේවත් වයසට අමතන්නේ නැතුව හැමෝගෙම ආත්ම ගෞරවය රැකෙන ගෞරවාන්විත පොදු ඇමතීමකින් ඕනම සේවාලාභියෙකුට කතා කරන විදිය කොතරම් ප්‍රශංසනීයද කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කමෙන්ට් දාලා ෂෙයා කරලා මේ දහජරා ඇමතීමට තිත තියන්න උදව් වෙනවනම් කාටත් යහපතක්.